සදහවත් පින්නතුනි අද මේ උතුම් ධර්ම දේශනාවේ මාතෘකාව බවට පත් කරගන්න මම කල්පනා කරනු ලැබුවේ අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ මේ විමාන වත්තු පාළියේ සඳහන් වෙච්ච තවත් එක විමාන වත්තුවක් ධර්ම දේශනාවේ මාතෘකා කරගන්න. විමානවත්තු පාළියේ සුනික්කිත වර්ගයේ අනේක වන්න කියන විමාන වත්තුව. මේ අනේක වර්ණ කියන විමාන වත්තුව බුද්ධාන්තරයක ලැබිච්ච වාසනාවන්ත මනුස්ස ජීවිතයක් තුළින් ඥානවන්තයා මොනතරම් පළලෙලා ගන්නවද කියන කාරණාව මනාව පැහැදිලි කරන අපූර්ව විමාන වත්තුවක්. පින්නතුනි අපි නිතරම මේ විමාන වත්තු පාළියේ ධර්ම කාරණා සාකච්ඡා කරනකොට ඒකට බොහෝසේ ප්‍රධානත්වයේ නැත්නම් මූලික වෙලා තියෙන්නේ මහමුගලන් මහරහතන් වහන්සේ. හේතුව තමයි වැඩිපුරම දිව්‍ය ලෝකෙට වැඩලා දෙවිවරු එක්ක කතා කරලා නොඑක් කරුණු සාකච්ඡා කරලා ඒ දිව්‍ය සම්පත් ලබන්න මනුස්ස ලෝකේ ඉන්න කාලේ මොනතරම් පින්කම් කළාද? ඒ මොන විදිහේ පින්කම්ද කියලා සාකච්ඡා කරලා තියෙන වැඩිපුරම මොග්ගල්ලාණන් වහන්සේ. ඉතින් ඒක නිසාම තමයි මේ මහ තෙරුන් වහන්සේගේ අකල් පරිනිර්වාණයට පවා හේතුවක් වෙන්නේ. දිව්‍ය ලෝකෙට විතරක් වැඩිය නෙමෙයිනේ. සඳහන් කරනවා මහා කරුණාවෙන් සමහර වෙලාවට නිරේටත් වඩිනවා කියලා. ඊළ මොහොතකට निराගිනිදල් නිමනවා කියලා. නිරිසත්තු විඳින දුක දැකලා මනුස්ස ලෝකෙට ඇවිල්ලා මේ නිරේ තියෙන දුක පැහැදිලි කරලා කියලා දෙනවා. මෙන්න මේ විදිහේ කර්ම කරලා මේ විදිහට දැවෙනවා තැවෙනවා කියන කාරණාව පැහැදිලි කරලා මිනිස්සු පවට බොහෝසේ බය කළා. ඒ වගේම දිව්‍ය ලෝකේ පින් කරපු අය විඳින සැපය නිරන්තරයෙන් පැහැදිලි කරලා දුන්නා. සුගති සංඛ්‍යාත දේව ලෝකයේ කොහොමද කියලා. වර්තමානයේ සමහර කෙනෙක් මේ කාරණාවල් ඊළඟට විවේචනයට ලක් කරන්න පුළුවන්. ඒතර මහ මොග්ගල්ලාණන් වහන්සේ සත්වයාට සැප විඳ විඳ සසර යන මගද පැහැදිලි කරලා දුන්නේ කියලා. මහ මොග්ගල්ලාණන් වහන්සේ කියන්නේ ලෞතර භාග්‍යතුන් වහන්සේගේ දෙවනි ශ්‍රාවකයා. බුදුරජාණන් වහන්සේ කවදාවත් භවය වර්ණනා කරන්නේ නැහැ. සඳහන් කළේ අසුචිය ටිකක් තිබුණත් දුර්ගන්ධයි, හුඟක් තිබුණත් දුර්ගන්ධයි. මේ උපමාව දක්වලා දේශනා කළේ මහණෙනි මොහොතක්වත් මම භවය ප්‍රාර්ථනා කරන්නේ නැහැ. ඒක මොහොතක් නමුත් මේ භවයේ ඉන්නවා කියන එක හරි භයානකයි. ඊටාම දුක් සහිතයි. කියලා තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් එවන් භාග්‍යතුන් වහන්සේගේ දෙවනි ශ්‍රාවකයා කවදාවත් ලෝක සත්වයාට මේ භවයේ සැප විඳ විඳ ඇවිදින්න කාරණා කියලා දෙන්නේ නැහැ. නමුත් පින්නතුනි ඔබත් මමත් අපි මෙච්චර කාලයක් මේ සංසාරේ ආවනේ. අපිට බුදුවරු මොනතරම් මුණ ගැහුණාද? අපි කොච්චර බණ ඇහුවද? අපි ශාසන කීයක පැවිදි වෙලා ඉන්නේ නැද්ද? නමුත් අපිට තාම මේ සසරේ කෙරවල කරන්න බැරි වුණානේ. ඉතින් සත්වයා මේ සංසාර ගමනේ කරගත්ත කුසල ධර්මයන්ට අනුව පුරාගත්ත පාරමිතා ධර්මයන්ට අනුව තම තමන් භවයේ කෙරවල කරනවා. තව පිරිසක් භවයේ දිගින් දිගට යනවා. ඒ අයත් භවයේ යන්න කැමැත්තක් නැහැ. නමුත් උත්සාහ කරනවා භවයෙන් මිදෙන්න තාම සුදුසු කාලය ඇවිල්ලා නැතුව ඇති. ඒ සඳහා අපි පූර්ණේ කරගත්ත පාරමිතාවන් වඩාගත්ත කුසල ධර්මයන් වල අඩුපාඩුකම් ඇති. නමුත් හැමෝම බලාපොරොත්තුව සංසාරිවර කරන්න. නමුත් සසර නිමා වෙන තුරු අපි යන සංසාරේ ගමනක් තියෙනවා. ඒ ගමන සතර පායෙන් මිදිලා
සුගතිගාමීව යන්න තියෙනවා නම් අපිට හරි වටිනවා. අපි කවුරුවත් සතර අපායට කැමති නැහැ. සුගතියක ඉපදුනත් ආහාර පාන හිගනම් වාසස්ථාන හිගනම් ඇඳුම් පැළඳුම් නැතිනම් ලෙඩ රෝග බහුල නම් බෙහෙත් හේත් නැත්තම් ඒත් ඒ ගමන හරි දුක් සහිතයිනේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ නමුත් දසදාන වස්තුව සම්පූර්ණ කරගන්න කියලා දේශනා කළේ මේ සසර නිමා කරන තුරු අඩුපාඩුවක් නැතුව සංසාරේ ඉස්සරහට යන්න. දුකක් නැතුව ඒ උතුම් නිවන ලබන තාක්කල් බොහෝ පින්කම් කරගනිමින් ඉදිරියට යන්න මේ දසදාන වස්තුව සම්පූර්ණ කරගන්න එක වටිනවා. ඉතින් මහා මොග්ගල්ලාණන් වහන්සේ දෙව්ලොව වැඩලා දෙවියන්ගේ දිව්‍ය ආශ්චර්යයන් දැකලා ඇවිල්ලා මනුලව ඒ කාරණා දේශනා කළේ මිනිස්සුන්ට පින් කරන්න කියන්නේ. සංසාරයෙන් මිදෙන්න අපිට අවශ්‍ය කුසල නැමැති දායාදයනේ. එහෙනම් කුසල් රැස් කරන්න උනන්දු කරවන්න තමයි ඒ කාර්ය කළේ. ඉතින් ඒ නිසා එක දවසක් දිව්‍ය ලෝකෙට වැඩම කරලා තව්තිසාවේ වැඩ ඉන්න වෙලාවේ පින්නතුනි මේ බොහෝම ලස්සන ශරීර වර්ණයක් තියෙන. මෙතන සඳහන් කරන්නේ අනේක වන්නේනේ. ශරීරයෙන් විවිධ වර්ණ නිකුත් වෙනවා. හරි නිකන් ෂඩ්වර්ණ රශ්මියක් වගේ. විවිධාකාර වර්ණයන්ගෙන් හරිම ශෝභමානයි. ඊටාම ලස්සන මහේශාක්‍ය දිව්‍ය පුත්‍රයෙක් ඇවිල්ලා මහා මොග්ගල්ලාණන් වහන්සේට වන්දනා කරනවා. වන්දනා කරලා එකත් පස්සෙක හිට ගන්නවා. ඊට පස්සේ මහා මොග්ගලන් මහරහතන් වහන්සේ මේ දිව්‍ය පුත්‍රයාගෙන් අහනවා పూర్ව જાතියේ මොන වාගේ කුසල කර්ම කරලද මේ විදිහේ මහේශාක්‍ය දිව්‍ය ආත්මයක් ලබා ගත්තේ කියලා ප්‍රශ්නයක් ඇහුවහම ඒ දිව්‍ය පුත්‍රයා මොග්ගල්ලාණන් වහන්සේට පිළිතුරු දෙනවා තමන් කරගත්ත කුසල කර්ම මොනවද කියලා. ඉතින් විමානවත්තු පාළියේ සඳහන් කරනවා මුගලන් මහරහතන් වහන්සේ ඒ දිව්‍ය පුත්‍රයාගෙන් කොහොමද ප්‍රශ්නයක් ඇහුවේ? අනේක වන්නං දරසෝක නාසනං විමාන මාරුයිහ අනේක චිත්තං පරිවාරිතෝ අච්චරා සංගණේන සුනිච්චිතෝ භූපතිව මෝදසි. නැවත අහනවා සමස්ස මෝනත්ති කුතෝපනුත්තරෝ යසේන පුඤ්ඤේන ච ඉද්දියාච සබ්බේච දේවා තිද සග්ගනා සමිච්ච තන්තං නමස්සන්ති සසින්ව දේවා. මහරහතන් වහන්සේ අහනවා දිව්‍ය පුත්‍රය නීල පීතාදී වශයෙන් නොඑක් වර්ණයන්ගෙන් නුඹව බැබලෙනවා. නුඹේ රූප සෞන්දර්යය යම් කෙනෙක් දකින්නවද? ඒ රූප සෞන්දර්යය දකින්න කෙනා කොහොම සැනසෙනවද? උදාහරණයක් සඳහන් කරනවා. අතිශය ග්‍රීෂ්ම කාලයේ ඊටාම සීතල ජලයක් පානය කරාම ඒ පුජ්‍යලයාගේ ග්‍රීෂ්මය යම්සේ නිමිල යනවද? නුඹේ මේ අතිශය සෝභමාන වූ රූප සම්පත්තිය දැක්කහම ඕනම කෙනෙක් සතුටු වෙනවා. ඒ තරම් ලස්සන රූපයක් නුඹට උරුම වෙලා තියෙනවා. ඒ වගේම මහතෙරුන් වහන්සේ සඳහන් කරනවා මේ වාගේ ලස්සන ශරීර වර්ණයක් ලබන්න අනේක වර්ණයෙන් යුක්ත විසිතුරු රූපයක් ලබන්න මනා වූ කර්මාන්තයන්ගෙන් නිර්මිත වෙච්ච මනා වූ විමාන ලබන්න. මනා කර්මාන්තයන්ගෙන් කියලා කියන්නේ මේ හැම දිව්‍ය විමානයක්ම පින්නතුනි විවිධාකාර කර්මාන්තයන්ගෙන් යුක්තයි. ඒ කියන්නේ අලංකරණ කටයුතු ලියවැල් වලින්
මල් වැල් වලින් විවිධ කැටයම් වලින් මනාව විමානයක්. අපිට මනුස්ස ලෝකේ එහෙම විමානයක් දකින්න නෑ. කොහොමත් දිව්‍ය විමාන වගේ විමාන මනුස්ස ලෝකේ නැහැනේ. නමුත් අතිශය අලංකාර මාලිගාවක් දැක්කහම අපි එදාට කියනවා ඒක නිකන් දිව්‍ය විමානයක් වගේ කියලා. එතකොට අපිට එහෙම හිතුනහම මේ මිනිස්සු කරපු නිර්මාණය එහෙමනම් ඔවුන් කරගත්ත සසර කුසල කර්මයන්ට පහළ වෙන නිර්මාණ කොහොම වෙන්න ඇද්ද? ඉතින් ඒකයි මේ නොඑක් කර්මාන්තයන්ගෙන් නිර්මිත කියලා කියන්නේ. එවන් වූ අලංකාර විමානය තුල විමානාරූඪව කියලා කියන්නේ ඒ විමානය තුල මනාව වැඩ ඉන්න දිව්‍ය සමූහයා විසින් පිරිවරන ලදුව විශාල දිව්‍ය සේනාවක් ඉන්නවා. ඒ දිව්‍ය සේනාව ඉන්නේ තමන්ගේ පරිවාර දෙවියෝ. ඒ තරම්ම අලංකාර දිව්‍ය විමානවල තමයි ඒ අයත් ඉන්නේ. දිව්‍ය විමානයක් පිරිවරාගත්ත කුළු ගෙවල් දහස් ගණන් තියෙනවා කියලා සඳහන් කරනවා. කුළු ගෙවල් කියලා කියන්නේ ඊට පරිවාර කුඩා කුඩා මාලිගා දහස් ගණන් තියෙනවා කියලා සඳහන් කරනවා. පරිවාර පිරිසකුත් ඉන්නවා මනාව වූ සම්පත්තියෙන් යුක්ත ආනුභාව සම්පන්න ආශ්චර්යමත් වූ නුඹ සියලු දෙනාටම අග්‍රයි. අංගේ සියලු දෙනාටම අග්‍රව සිටින නුඹ පිරිවරාගත් දෙවිවරු නුඹට බොහෝම ගරු කරනවා. ඒ දෙවිවරු නුඹට වන්දනා කරනවා. කොහොමද සඳහන් කරනවා? පුර පෑලවිය දවසේ චන්ද්‍රයාට මහජනයා යම්සේ වන්දනා කරත්ද අන්න ඒ වගේම දෙවියන් අතර අග්‍ර බවට පත්වෙච්ච නුඹට මේ පරිවාර දේව සමූහයා වන්දනා කරනවා. මේ තරම් ආශ්චර්ය සම්පන්නව පරිවාර දෙවියන්ගෙන් ගරු බුහුමන් ලැබමින් සියලු දෙනා තමන්ගේ රූපශ්‍රීයෙන් අමන්දානන්දයට පත් කරමින් මේ වාසය කරන නුඹ මේ තරම් ආශ්චර්ය දිව්‍ය සම්පත් ලබන්න මනුලව ඉන්න කාලේ කොයි වගේ පින්කම් කළාද කියලා අහනවා. අනේ කාරණාවට පිළිතුරු සපයන මේ දිව්‍ය පුත්‍රයා සඳහන් කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම මනුස්ස ලෝකේ ඉන්න කාලේ මෙයින් කල්ප 30000කට විතර කලින් මහා කල්ප 30000කට විතර කලින් සුමේද කියලා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා හිටියා. සඳහන් කරනවා අහං බදන්තේ අහුවාසි පුබ්බේ සුමේද නාමස්ස ජිනස්ස ශාවකෝ පුතුජනෝ අනවබෝධෝ හමස්මි සෝ සත්ත වස්සානි පරිබ්බජිස්සාහං. ස්වාමීනි මෙයින් මහා කල්ප 30000කට කලින් සුමේදනං සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙලා හිටියා. ඒ සුමේද සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයාට මහත් වූ යහපතක් කරලා උන්වහන්සේ පිරිනිවන් පෑවා. ලෝක සත්වයාගේ නිවන් දොර ඇරලා දීලා සුදුසු කාලයේ පිරිනිවන් පෑවා. ස්වාමීනි මමත් උන්වහන්සේගේ ශ්‍රාවකෙක් බවට පත් වුණා. ඒ කියන්නේ සුමේද භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ඒ ශාසනය මාත් පැවිදි වෙලා හිටියා. අවුරුදු 7ක් එක දිගට ඊටාම පිරිසිදු බ්‍රහ්මචර්යාව මම සම්පූර්ණ කළා. ඒ කියන්නේ 7 අවුරුද්දක් පැවිදි ජීවිතේ තමන් ආරක්ෂා කරන සීලය මනාව රැකගෙන ශාසන බ්‍රහ්මචර්යාව පූර්ණේ කළා. වසර 7ක් ගත වුණත් ස්වාමීනි මට මාර්ගයක් ඵලයක් ලැබුණේ නැහැ. පුතුජනෝ අනවබෝධෝ හමස්මි. අවුරුදු 7ම මම හිටියේ පෘථග්ජනවමයි. සෝ සත්ත වස්සානි පරිබ්බජිස්සාහං. අවුරුදු 7ක් මං මේ පැවිදි ජීවිතය ගත කළා.
ස්වාහං සුමේදස්ස ජිනස්ස සත්තුනු පරිනිබ්බුතස්ස වූ ගතින්නස්ස තාදිනු. දේවපුත්‍රයා සඳහන් කරනවා ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑවා. භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා එකතු කරලා චෛත්‍යයක් හැදුවා. රතනුච්චයන් හේම ජාලේන චන්නං වන්දිත්වා තූපස්මින් මනං ප්‍රසාදයින්. ඒ චෛත්‍ය මනාව රන් දැලින් වහලා තිබුණා. 7 අවුරුද්දක් මට මේ ශාසන බ්‍රහ්මචර්යාව පූර්ණේ කරලවත් මාර්ගයක් ඵලයක් ලබලා පෘතජ්ජන භවෙන් මිදෙන්න බැරි වෙච්ච නිසා කලකිරුණු මම සිවුරත් හැරියා. සිවුරත් හැරියා වුණාට මම මගේ ශ්‍රද්ධාවත් හැරියේ නෑ. මගේ ශ්‍රද්ධාව ඒ විදිහටම තිබුණා. මම භාග්‍යතුන් වහන්සේ පිළිබඳව පිහිටවාගත්ත ශ්‍රද්ධාවෙන් හැමදාම එක දිගට පංචශීල ප්‍රතිපදාව ආරක්ෂා කළා. උපෝසත දවසේ මනාව උපෝසත සිල් මම ආරක්ෂා කළා. මම නිතර භාග්‍යතුන් වහන්සේ ළඟට ගියා. ඒ භාග්‍යතුන් වහන්සේ ළඟට ගියා කියලා කියන්නේ චෛත්‍ය ළඟට ගියා. ගඳ මලින් දුමින් මං හැමදාම භාග්‍යතුන් වහන්සේ පූජා කළා. සුවඳ මලින් සුවඳ දුමින් හැමදාම මේ චෛත්‍ය රාජානන් වහන්සේ ළඟ මම පූජා පැවැත්තුවා. ඒ විතරක්ද නෙමේ මම හරිම සතුටින් මේ සෑමලුව හැමදාම ඇමදුවා. පිරිසිදු කළා. ඒ බුද්ධ වත මං අත් නොහැර සිද්ධ කළා. සඳහන් කරනවා ස්වාමීනි ආන්ගේ පිණින් මම මරණින් මත්තේ තව්තිසාවේ ඉපදුනා. තව්තිසාවේ ආයු කාලය අවුරුදු 3,60,00,000යි. ඒ දිව්‍ය ලෝකයේ ආයු කාලය අවුරුදු 3,60,00,000යි. ඒ මනුස්ස වර්ෂ වලින්. නැත්තම් තව්තිසා වැසි දෙවියන්ගේ ආයුෂය අවුරුදු 1000යි. ඒ කියන්නේ දෙවියන්ගේ අවුරුදු වලින් අවුරුදු 1000යි. එතකොට දෙවියන්ගේ අවුරුද්දයි අපේ අවුරුද්දයි වෙනස් වෙනවද? පින්නතනි මෙහෙම සඳහන් කරනවා. තව්තිසාවේ එක දවසකට අපේ අවුරුදු 100ක් ඕනේ. තව්තිසාවේ එක දවසකට අපේ අවුරුදු 100ක් ඕනේ. අපේ අවුරුදු 100 ඒවා 360ක්. තව්තිසා වැසියන්ට අවුරුද්දයි. ඒ කියන්නේ දල වශයෙන් අපේ අවුරුදු කීයක්ද කියලා එතකොට අපි ගණන් කරලා ගණන් හදලා බලන්න ඕනේ. 360ක් කියලා කියන කාරණාව සාමාන්‍ය අද අපි භාවිතා කරන ක්‍රමයයි. නමුත් අවුරුද්දකට දවස් 354යි කියන කාරණාව සිහිපත් කරනවා. ඒක දීර්ඝව විස්තර කළ යුතු කාරණාවක්. නමුත් අපි අද පරිහරණය කරන්නේ දවස් 360යි කියන එකනේ. අපි ඒ කාරණාවෙන් කතා කරමු. එතකොට එක දවසකට අපේ අවුරුදු 100ක් ඕනේ. ඒ විදිහට ගණන් හදලා බලහම දෙවියන්ගේ ආයු කාලය අවුරුදු 1000යි. ඒ අවුරුදු 1000 අපේ අවුරුදු වලින් දක්වහම තමයි අවුරුදු 3,60,00,000ක් වෙන්නේ. එතකොට මේ දිව්‍ය රාජයා සඳහන් කරනවා මම තව්තිසාවේ නිසි ආයු කාලය ඉවර කරලා චුත වුණා. චුත වෙලා නැවතත් එතනම ඉපදුණා. නැවතත් ඒ නිසි ආයු කාලය ඉවර කළා නැවතත් චුත වුණා ආයෙත් එතනම ඉපදුණා. පින්නතරි මහා කල්ප 30000ක් ඒ දෙව්ලොවෙන් චුත වෙනවා එතනම උපදිනවා. ඒ දෙව්ලොවෙන් චුත වෙනවා එතනම උපදිනවා. එක මහා කල්පයක් ඇතුලේ 3,60,00,000 ඒවා කීයක් නම් තියෙනවද?
ඒක ප්‍රමාණ කරන්න බෑ පින්නතුනි. ප්‍රමාණ කරන්න අද අපිට තේරෙන්නේ නැහැ. මහා කල්පයක ආයුෂත් එක්ක අරන් බලහම එතකොට මහා කල්පම 30000ක් මොහු දෙව්ලොවින් චුත වෙමින් දෙව්ලොවම උපදිනවා. දෙව්ලොවින් චුත වෙමින් දෙව්ලොවම උපදිනවා. එතකොට දැන් මේ කාරණාව පුරාවට අපිට වැටහෙන දේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ චෛත්‍යයට කරපු උපස්ථාන. ඔහු සඳහන් කරනවා මම සෑය ළඟ හැමදාම ඇමදුවා. මම ගඳ මලින් සුවඳ දුමින් හැමදාම චෛත්‍ය පූජා කළා. ඒ විතරක් නෙමෙයි හැමදාම මම පංචශීලය ආරක්ෂා කළා. පංචශීලය ආරක්ෂා කළා විතරක් නෙමෙයි උපෝසත දවසේ මනාව මං උපෝසත සිල් ආරක්ෂා කරගත්තා. හැමදාම භාග්‍යතුන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාවෙන් කාලය ගත කළා. සිවුරු ඇරලා ගියේ ශ්‍රද්ධාව නැතුව නෙමෙයි. සිවුරු ඇරලා ගියේ ශාසනය පිළිබඳව කලකිරිලා හැම නෙමෙයි. සිවුරු ඇරලා ගියේ මේ ජීවිතෙන් මට මේ ශාසනය තුල මාර්ගයක් ඵලයක් ලබන්න පින් මදිව ඇති කියන කාරණාව තුල ඉඳලා තමයි සිවුරු ඇරියේ. එතකොට මේ වතපිළිවෙත සම්පූර්ණ කිරීමක් නේ සඳහන් කරනවා සෑය ළඟ වැඳගෙන සෑය දිහා බලාගෙන ඔහු පුදුම විදිහට සතුට වෙනවා කියලා. පින්නතුනි චෛත්‍යයක නිර්මාණය කොයිතරම් අපූර්වද? දකින්න ඕනෑම කෙනෙක් පහදිනවා. සුදෝ සුදුවට අහස් කුසට නිරාවරණය වෙලා තියෙනකොට දකින්න ඕනෑම කෙනෙකුගේ හිත පහදවන නිර්මාණයක් තමයි ධාතු චෛත්‍යයක් කියලා කියන්නේ. ඉතින් මොහොත් මළුවේ වත කරලා දෝත එකතු කරලා වැඳගෙන සෑය දිහා බලාගෙන ඉන්නවා. මේ තමයි කරපු පින්. ඒතර මම මුලින් සඳහන් කළා මේ අනේක වර්ණ විමාන වර්ණනාව බුද්ධාන්තරයක ලැබෙන ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක අර්ථය අපිට කියාපානවා කියලා. පින්නතුනි මනුස්ස ජීවිතයක් බොහෝම දුර්ලභයි කියලා ධර්මයෙන් අපි ඉගෙන ගන්නවනේ. ඒ දුර්ලභ වූ මනුස්ස ජීවිතය අපිට ලැබුණත් හැම කල්හිම අපට බුද්ධාන්තරයක ලැබෙන්නේ නැහැ ඒක. අපි මනුස්ස ජීවිත ලැබුවා. නමුත් බුද්ධාන්තරයේ දුර්ලභ වුණා. අපිට බුද්ධාන්තර ලැබුණේ කලාතුරකින්. හැබැයි බුද්ධාන්තරයක ලබන මනුස්ස ජීවිතයක් කියලා කියන්නේ මට හිතෙන්නේ තනිකරම මැණික් පිරුණු පොළොවක ලැබුණ ජීවිතයක් කියලා. එහෙම වෙන්න හේතුව පොළොවේ හැමතැනම මැණික් නම් අපිට වුවමනා වෙලාවට හාරන තැන මැණික් හම්බ වෙනවා. හාරන තැන අපිට මැණික් හම්බ වෙනවා නම් අපිට මේ ජීවිතේ දුකක් නැතුව කටයුතු කරන්න ඕන තරම් ධන සම්පත් නේ ලැබෙන්නේ. බුද්ධාන්තරයක ලැබෙන මනුස්ස ජීවිතයත් ඒ වගේයි කියලා මම සඳහන් කළේ. හිතුන වෙලාවට කැමති විදිහට විවිධ පින්කම් කර සසර දුකෙන් අත මිදෙන්න මහ පුදුමාකාර උපකාරයක් බුද්ධාන්තරයක් තුළ අපිට තියෙනවා. භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාලා මේ දිව්‍ය පුත්‍රයා සඳහන් කරන කාරණාව. ධාතුන් වහන්සේ වැඩ ඉන්න සෑය තමයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා යම් කෙනෙක් මනාව හිත පිහිටවනවා නම් තිට්ඨන්තේ නිබ්බුතේ චාපි. ඒ මොකද මේ කියන්නේ? තිට්ඨන්තේ වැඩ ඉන්න කාලේ වගේම නිබ්බුතේ චාපි පිරිනිවන් පෑවට පස්සෙත් සමේ චිත්තේ සමං පලං. පුළුවන් නම් ශ්‍රද්ධාවන්තයාට හිත සම කරන්න. කොහොමද හිත සම කරන්නේ? බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය කාලේ බුදුරජාණන් වහන්සේ ළඟට යන්න මට ලැබුණා නම් මං එතෙන්ට යන්නේ කොහොමද?
අන්න ඒ යන විදිහක් තිබුණ නම් අද මේ සෑමලුවට බෝමලුවට පිළිම වහන්සේ ළඟට ධාතුන් වහන්සේ වැඩ ඉන්න තැනට ඒ විදිහට යන්න කියලා කියනවා. සවැත් නුවර ජේතවනාරාමේ සුගන්ධ කුටිය ඇතුලේ එදා මට ගණ්ඩ තිබිච්ච අවස්ථාව අද මේ සෑමලුවේ අරගන්න කියලා කියන්නේ. මට මේ අවස්ථාව එදා නොලැබුණා නම් ඒ අවස්ථාව මෙතන ගන්න. ඒකයි මේ හිත පිහිටවනවා කියලා කියන්නේ, හිත සම කරනවා කියලා කියන්නේ. සමී චිත්තේ සමං ඵලං. චේතෝ පනිදි හේතුච. අන්න ඒ චේතනාව සත්තා ගච්ඡanti සුග්ගතින්, සත්‍යය යොමු කරනවා සුගතියට. ඉතින් ඒ අවස්ථාව අද අපි හැමෝටම තියෙනවා. ඒකයි මම සඳහන් කළේ හිතුණු විදිහට පින් කරන්න තියෙන කාලයක් කියලා. සමහර කෙනෙක් ලත වෙනවා පින් කරන්න හරි ආසයි සල්ලි නැහැ කියලා. සල්ලි නැතුව කොච්චර පින් කරන්න පුළුවන්ද මේ ශාසනය? මුදල් මෝනේ කියලා කාරණාවක් නැහැනේ. විනිතනි සිල් රකින්න කොහොමත් සල්ලි ඕනේ නැහැනේ. සමහර සිල් රකින්නේ සල්ලි අත්හැරලා. දස සිල් එහෙම රකින්නකොට සල්ලි අත්හරින්න ඕනේ. එතකොට තමයි මේ සීලය හොඳටම රකින්න වෙන්නේ. පුළුවන් වෙන්නේ. ඉතින් ඒ ඉඳ සිල් රකින්න සල්ලි ඕනෙම නැහැනේ. මුදල් ළඟ තියෙනවා නම් ඒ සිල්පද සම්පූර්ණ වෙන්නෙත් නෑ සිල්පදේ. සාක්කුවේ හරි මුදල් තියාගෙනවත් සිල් ගන්න බෑ. මං කියන්නේ දස සිල් ගැන. ඒ අවසාන සිල්පදයක් තියෙනවා. ජාත, රූප, රජත, පටිග්ගහනා, වේරමණී සික්ඛාපදං. මුදල් විතරද තියෙන්න බැරි. මුදල් වෙනුවට භාවිතා කරන්න පුළුවන් දෙයක් තියෙන්නත් බෑ. ජාත කිව්වේ ඒකයි රත්තරන්. රජත කියලා කිව්වේ රිදී. අපිට මුදල් නැති වුණාට රන් රිදී දීලා ඕන දෙයක් ගන්න පුළුවන්. එහෙම දේවල් තියෙන්නත් බෑ. ඉතින් එතකොට පැහැදිලි වෙන කරුණ අපි සමහරලාට රන් රිදී ළඟ තියාගෙනම තමයි සිල් ගන්න. මාල දාගෙන, වලලු දාගෙන, කරාබු පැලඳගෙන ඉතින් ළඟ තියෙනවනේ. ඉතින් ඒවත් අත්හැරලා සිල් ගන්න කියලා තියෙන්නේ. ඉතින් මම මේ කාරණා දෙක තුන කියන්න හේතුනේ සිල් රකින්න මුදල් ඕනේ නැහැ කියලා කියන්නේ. නමුත් දන් දීලා ලබන කුසලයට වඩා ලොකු කුසලයක් අපි සිල් රැකලා ලබනවා. ඒතර මේ සෑමලුවක්, බෝමලුවක් අමදින්න මුදල් ඕනේද අපිට? කෙනෙකුට පුළුවන් වෙයි තව කෙනෙකුට මුදල් දීලා ඇමදීමේ කාර්ය කරවන්න. ඒකත් නරක නැහැ. නමුත් තමන් වෙහෙසිලා මහන්සි වෙලා කරන එක ඊට වඩා හුඟක් වටිනවා. මිලිඳු මහරජුරු රහතන් වහන්සේලා කෝටි 100කට අභියෝග කරන්න තරම් ප්‍රඥාවක් ලැබුවේ මළුව ඇමදලා රොඩු ටික විසි කරලා. ඇමදපු මළුවේ රොඩු ටික විසි කරලා තමන් නෙමේ ඇමදුවේ. එතකොට තේරෙනවද කාරණාව කොයිතරම් ඉහළද කියලා? රහතන් වහන්සේලා කෝටි 100කට ප්‍රඥාවෙන් අභියෝග කළා කියලා කියහම. ඉතින් ඒ අවස්ථාව අපිට ඕන තරම් උදා වෙලානේ අද තියෙන්නේ. ගංගාරෝහණ පූජාව. ගංගාරෝහණ පූජාව වෙලාවේ ලෞතර බුදුරජාණන් වහන්සේට දෙවියොයි මාරයොයි දෙවියොයි නාගයොයි මිනිස්සුයි එකතු වෙලා දක්වන උපහාර පූජාව මේ ලෝකේ තව කෙනෙකුට විස්තර කරන්නවත් තේරෙන්නේ නැති තරම් උපහාර පූජාවක්. ඒ විතරක් නෙමේ බිම්බිසාර මහරජුරුව විශාලාවට භාග්‍යතුන් වහන්සේ වඩින වෙලාවේ වඩින්න එලාපු මල් පාවඩේ. ඒ පාවඩේ තිබුණු මල් ප්‍රමාණය සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ සිරිපා ධාතුව මල් මත තියෙනකොට දන මඩල දක්වා මල් වල එරෙනවා කියලා. ඒ තරම් මල්. මේ ආශ්චර්ය කොහොමද මේ ලැබෙන්නේ? ආපහු වැඩියට පස්සේ භික්ෂුන් වහන්සේලා අහනවා ස්වාමීනි මේ භාග්‍යතුන් වහන්සේට දක්වපු උපහාර පූජාව දෙවියොයි නාගයොයි මිනිස්සුයි
මේවාගේ උපහාර පූජාවකින් පිදුම් ලබන්ඩ සංසාරි කොච්චර පින් කරන්න ඇද්ද කියලා. භාගිතුන් වහසේ දේශනා කරනවා මහණෙනි මම කරපු ලොකු පින්කමක ප්‍රතිඵල නෙමෙයි ඔය දැක්කේ. පින්කමක් කරන්න කියලා හිතාගෙනවත් නොගිහිල්ලා මං කරගත්ත ඊටාම පුංචි පින්කමක නිස්සන්ද ඵලය තමයි ඔය තිබුණේ කියලා. මොකද්ද පින්තුනේ නිස්සන්ද ඵලය කියලා කියන්නේ? අතිරේක ඵලය. ප්‍රධාන ඵලය නෙමේ අතිරේක ඵලය. ඒ කාරණාව පැහැදිලි කරද්දී තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. මත්තා සුඛ පරිච්ඡාගා පස්සේ චේ විපුලං සුඛං චජේ මත්තා සුඛං දීරෝ සම්පස්සං විපුලං සුඛං කියලා. මොකද්ද මේ කියන්නේ? මහත් වූ සැපයක් බලාපොරොත්තු වෙනවා නම් කෙනෙක් සුළු සුළු සැප අත්හරින්න කියලා. අනාගතයට ලොකු සැපයක් බලාපොරොත්තු වෙනවා නම් ඊට මෙහා තියෙන පොඩි පොඩි සැප අත්හරින්න කියලා කිව්වා. එක උදාහරණයක් බොහොම කෙටියෙන් සඳහන් කළොත් ළමයෙක් ඉගෙන ගන්නවා වෛද්‍යවරයෙක් වෙන්න. අපි එහෙම හිතමුකෝ. දැන් එයා දන්නවා වෛද්‍යවරයෙක් වෙච්චාම ඒක ගෞරවනීය සේවාවක්. බොහෝ දෙනාගේ ගෞරවාදරයට ලක් වෙනවා. පිළිගැනීමට පාත්‍ර වෙනවා. ඒ විතරක් නෙමේ ලොකු වැටුපකුත් ලැබෙනවා. ඒකෙන් හොඳින් ජීවත් වෙන්නත් ලැබෙනවා. ඒක පූජනීය සේවාවක් හැටියට බොහෝසේ පින් රැස් කරගන්න තියෙන අවස්ථාවක්. මිනිස්සු හැමෝම ජීවිතයට කැමතියි. ජීවිතයට කැමති මිනිස්සුන්ගේ ජීවිත රැකලා දෙන වැඩපිළිවෙලක්. මිනිස්සුන්ට ජීවිතය ගැන අලුත් බලාපොරොත්තු දෙන වැඩපිළිවෙලක් පින් රැස් කරගන්න තියෙන අවස්ථාවල් බොහොමයි. හැබැයි ඒ වුණාට ළමයි පුංචි කාලේ ගොඩක් කැමති ඉගෙන ගන්න නෙමේ සෙල්ලම් කරන්න. සෙල්ලම් කරන එක ඒගොල්ලන්ට ලොකු සතුටක් සැපයක් සැනසීමක්. හැබැයි මේ වාගේ තැනකට යන්න දරුවා මෙහෙයවන මව්පියෝ එයාට සෙල්ලම් කරන්න දෙන කාලය අඩුයි. ඉගෙන ගන්න පැත්තට යොමු කරන්න ගත කරන කාලය වැඩි. ඒ වුණාට ළමයා කැමති සෙල්ලම් කරන්න. ඒ වුණාට ඒ පොඩි පොඩි සැප අත්හැරලා එයා මහන්සි වෙලා ඉගෙන ගත්තට පස්සේ එයා අර සෙල්ලම් කරලා ලබන සුවයට වඩා ලොකු සුවයක් මේ සේවාවත් එක්ක ලබනවා. හැබැයි අර පොඩි සැපයට ඇලිලා ගියා නම් අවුරුදු 18ක් 20ක් වෙනකොට කොහොමත් ඒවත් හැරලා ජීවිතේට මුහුණ දෙන්න ඕනේනේ. එතකොට ජීවිතේ පවත්වන්න දහ දුක් විඳින්න ඕනේ. මම මේ කාරණාවට මේ සරල උදාහරණයක් මතක් කළේ මත්තා සුඛ පරිච්ඡාගා. මහත් වූ සැපයක් බලාපොරොත්තු වෙනව නම් සුළු සැපත් අරින්න. ඒක භාග්‍යතුන් වහන්සේගේ දේශනාවක්. එතන අපි කැමති පන්සිල් උල්ලංඝනය කරන්න හරි කැමති. බොරුවක් කියලා බේරෙන්න, බොරුවක් කියලා ගැලවෙන්න, ගුටි කන එකෙන් බැනුම් අහන එකෙන් මගහරින්න අපි හරි කැමතියි. මදුරුවෙක් විද්ධාව මදුරුවාට ගහලා මරණ එක අපේ සාමාන්‍ය සිරිතයි. එකෙන් සැපයක් හම්බෙන්නේ නැහැ. මොකද මේ මදුරුවා මැරුවා කියලා තව මදුරුවෙක් මට විදින්න නැත්තේ නෑනේ. අපි හරි කැමතියි විදින මදුරුවා මරන්න. එලවගෙන ගිහිල්ලා පහර දෙන්න කැමතියි මදුරුවාට. ඒකෙන් අපි ලබනවා සතුටක්. හැබැයි ඒකේ විපාක විඳිනකොට ඊට වඩා ඒක හරි දරුණුයි. මේ දුක ඉවසන්න කිව්වේ ඒකයි. භාග්‍යතුන් වහන්සේගේ ඥාති පිරිස විදුරබ රජුව සමූල ඝාතනය කළා. තමන්ගේ පිරිසට අවවාද කරලා තියෙනවා සාක්කියෙක්ද කියලා අහලා ඔව් කිව්වොත් විතරක් මරන්න කියලා. ඉතින් ළඟට ගිහිල්ලා නුඹ සාක්කියද කියලා අහනකොට ඔව් කියනවා. කඩුවෙන් දෙකට කපලා අනික් පුද්ගලයා ගාවට යනකොට ඔහු දකිනවා සහෝදරයට වෙච්ච දේ. නුඹත් සාක්කියද කියලා අහනකොට නෑ කියලා කිව්වොත් බේරෙන්න පුළුවන්. හැබැයි එක බොරුවක් කියලා මේ ජීවිතේ බේරගන්න පුළුවන්. ඒ බොරුවට වන්දි ගෙවන්න ගියාම ජීවිත 100 ගණන් වලින් වන්දි ගෙවන්න ඕනේ. එක ජීවිතයක් වෙනුවෙන් ජීවිත 100,000 ගණනක් නාස්ති කරගන්නේ නෑ ඥානවන්තයා. ඉතින් ඒ වගේ මේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනය පවතින කාලේ අපිට කොයිතරම් පින් කරගන්න තියෙනවද? භාග්‍යතුන් වහන්සේ සඳහන් කළානේ මහණෙනි
මම කරපු සුළු පින්කමක අතිරේක ඵලයයි මේ ඵල දුන්නේ කියලා ගංගාරෝහණ පූජාවේදී. මොකද්ද සුළු පින්කම? පසේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න චෛත්‍යයේ මළුවේ තිබිච්ච තනකොළ ටික ගැලෙව්වා. ඒ මළුවට සුදු වැලි ඇදලා දාලා මළුව ලස්සන වැලි මළුවක් බවට පත් කළා. තමන් අවුවට වැස්සට ඉහළ ගන්න ගෙනියපු කුඩේ ඉහළලා කොත් කැරල්ලට හෙවණ හැදුවා. කොඩියකුත් තිබුණා නම් කොච්චර අපූර්වද කියලා හිතලා උතුරු සළුව හොදලා ලීයක ගැට ගහලා චෛත්‍ය ළඟ හිටෙව්වා. කැලෙන් මල් කඩාගෙන ඇවිල්ලා චෛත්‍යයට පූජා කළා. තමන් අතුරපු වැලි මත ගඟෙන් පැන්ගෙනල්ලා මුළු වැලි මළුවම තෙමලා දැම්මා. භාග්‍යතුන් වහන්සේ විශාලාවට වඩින වෙලාවේ ධාරානිපාත පොකුරු වැහි වැක්කිරෙන්න පටන් ගත්තා. ඒ වැලි මළුවේ පැන් ඉහපු පින. දනක් එරෙන්න මල් පාවඩය යොදුන් 5ක් වෙනකන් එළුවා. ඒ කියන්නේ දල වශයෙන් ඇතක්ම 50ක් විතර. ඒ සෑයට මල් පූජා කරපු පින. තනකොළ කෙන්දක් නැතුව මහ පොළොව මනාව සමතලා කරලා සුදු වෙලි අතුරලා තිබ්බා. ඒ සුදු වෙලි අතුරපු සහ තනකොළ ගලවපු පින. අකනිටා බඹලෝ දක්වා දජපතාක මනුස්ස ලෝකේ ඉඳලා භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් ලෙල දුන්නා. ඒ උතුරු සළුව කොඩියක් කරලා පූජා කරපු පින. විශාලාව ඉඳලා ආපහු වඩිනකොට ශීර්ෂ ධාතුවට ඉහළින් ඔසවලා තිබිච්ච කුඩයක් මත කුඩයක් මත කුඩයක් හැටියට අකනිටා බඹලෝ දක්වා ඡත්‍ර පෙළක් භාග්‍යතුන් වහන්සේට සෙවණ හැදුවා. මේකක්වත් පින්කම් කරන්න ගිහිල්ලා කරපුවා නෙමෙයි. ඒකට සඳහන් කළේ ඒකේ නිස්සන්ද ඵලයයි මේ ඵල දෙන්නේ. පින්නතුනි ප්‍රධාන ඵලය පාරමිතා පුරන සංසාරේ විවිධ තැන්වල උන්වහන්සේට උපකාර කරන්න ඇති. ඒක කොතනවත් කියලා නෑ. මම කියන්න හදපු කාරණාව මේ තරම් භාග්‍යතුන් වහන්සේට එදා සැලකිලි ලැබුණේ පසේ බුදුරජාණන් වහන්සේගේ චෛත්‍යයට උපහාර දක්වලා. නමුත් මේ කාලේ අපිට උපහාර දක්වන්න තියෙන ලෞතුරා භාග්‍යතුන් වහන්සේගේ චෛත්‍යයට. ඉතින් ඒ කාර්යයන් කරගෙන අපි එතන මෙතන නිකන් කාලේ නාස්ති කර කාලේ කාදමන වෙලාවට ඉඩක් කඩක් අරගෙන ගිහිල්ලා පහන් ටික සුද්ධ කරලා මලු පෙත්මන් ඇමදලා මල්ලාසන සුද්ධ කරලා මකුළු දැල් ටික අයින් කරලා Tamanට ලැබිච්ච ජීවිතේට මොන සාධාරණයක් කරගන්න පුළුවන්ද බුද්ධාන්තරයක් තුල. අවශ්‍ය වෙන්නේ කම්මැලිකම පසෙක දාන එක විතරයි. ඉතින් ටිකක් විවේක ලැබිලා තියෙනවා නම් ඇඳට වෙලා නිදා ගන්න එක සැපයක්. රූප වාහනිය ළඟ රස්තියාදු වෙන එක අද කාලේ හැටියට සැපයක්. දුරකථනයත් එක්ක අතරමං වෙන එකත් සැපයක්. හැබැයි ඒව ඔක්කොම සුළු සැප. ඒ සුළු සැපත් හැරලා දැම්මනම් මහත් වූ සැපයක්. කොච්චර කාලයක් භුක්ති විඳීද? මහා කල්ප 30000ක් දෙව්ලොවින් චුත වෙනවා, දෙව්ලොවම උපදිනවා. චෛත්‍ය ළඟ කරපු පස්ථානේ. ඒකයි මං කිව්වේ මේක රුවන් පිරුණ පොලවක් වගේ බුද්ධාන්තරයක ලැබෙන සම්මාදිට්ඨික ජීවිතය. අසරණේ කැටියට දවසක ඇස් දෙක පියා ගන්නවට වඩා බුද්ධාන්තරය තුලින් ධනපතියෙක් බවට පත් වෙන්න කොච්චර අවස්ථාවක් තියෙනවද? එදාට කඳුළු හැලෙනවට වඩා මරණ මංචකේ hina වෙන්න පුළුවන් ජීවිතයක්. එහෙම ජීවිතයක් පෝෂණය කරන්න මෙවන් ජීවිතයක් සම්මාදිට්ඨිකව ලැබුණෙම පෙර කරපු පිනට. ඒක හඳුනාගෙන ප්‍රයෝජන අරගෙන බොහොම සතුටින් මෙලවින් සමුගන්න දවසට සිනහ වෙවි මරු වැළඳ ගන්න පුළුවන් වුණොත් ඒක මේ ජීවිතෙන් ලබන ලොකුම භාග්‍යයක්. එතෙන්ට යන්න කටයුතු කරන්න මේ ලැබිච්ච ජීවිතෙන් ඵල නෙලන්න අනේක වන්න විමාන වර්ණනාවට අනුව තම තමන්ගේ ජීවිත හැඩගස්ව ගන්න කටයුතු කරන්න ආශිර්වාද කරමින් ඒ සඳහා භාග්‍යතුන් වහන්සේගේ ආශිර්වාදයේ සියලු දෙනාටම නිරන්තරයෙන් නොඅඩුවම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු.